ලැබෙන තේ අස්වැන්න අලෙවි කර ගැනීමට ප්‍රමාණවත් තරම් කර්මාන්ත ශාලා නැති බව අමු තේ දළු එකතු කරන වෙළෙන්දන් පවසනවා. මේ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසටයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. උසස් තත්වයෙන් යුතු පොහොර ලැබීම නිසා බදුල්ලේ මෙවර ඉතා සාර්ථක තේ අස්වැන්නක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා. සාර්ථක අස්වැන්නක් ලැබුණත් ඒවා අලෙවි කර ගැනීමට ප්‍රමාණවත් තේ කර්මාන්ත ශාලා නැති බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ බලපත්‍රලාභී අමු තේ දළු එකතු කරන වෙළෙන්දන් පවසන්නේ. වසා දමා ඇති කර්මාන්ත ශාලා යලි විවෘත කර දෙන ලෙසටයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. කුඩුවා තේ වතු හිමියෝ නෙලන දළු ටික අපිට සපයා ගන්න කම්මල් නැහැ. ඉතින් මේ අස්වැන්න ලැබුණාට අපිට මේ දැල්ල කොහෙටවත් ගිහින් දී ගන්න බෑ. අපේ කම්මල් සම්පූර්ණයෙන්ම පිරලා තියෙනවා. රජයෙන් ඕ කාර්මිකයෝ ඉල්ලා සිටින්නේ අපිට මේ වහලා තියෙන කම්මල් ටික අරලා දෙන්න. පැට්ටුවට ගන්න නැහැ. තේ දළු වෙලෙන්දෝ අතරමං වෙනවා. ඒ කර්මාන්ත ශාලා වලින් ඒගොල්ලෝ කියන්නේ දළු වැඩි වෙනකොට මුකුත් කරන්න බෑ කියලා. දවසකට දළු කිලෝ 7-8,000 මඩු ඉතුරු වෙනවා. ඉතින් මෙම දළු ටික දී ගන්න කොහොමද ක්‍රමයක් නැහැ. කම්මල් වලින් අරන් තමයි අපි ඉතිරි ටික තමයි ගන්නෙ. වැඩි විත් අස්වැන්න මේ අපිට මොකක් හරි කළා මේක මේ පුළුවන් විදියට කම්මල් වලට දාන්න ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.